නියගය, ගම් වතුර, සෝදාපාලුව, මුහුදු කෑම, නාය යෑම සහ ජවිපේ වර්තමානයට අතිශයින් ගැලපෙන මාතෘකාවක්. හැබැයි මේ ගැන 1970 මාර්තු මාසේ 12 වෙනිදා හයිඩ් පාර්ක්හි පැවති ජවිපේ ප්‍රථම රැළියේදී ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා කතා කරා. ඒ රැස්වීමේ සාක්ෂිකරුවෙක් වෙච්ච කෙනෙක් එක්ක තමයි මම මේ අද සාකච්ඡාව මුල පුරන්නේ. ලයනල් බෝපගේ ලයනල් හෙවත් ලයියා 71 මහනඩුවේ දෙවනි සැකකාරයා. පසු කලක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වෙලා 83 දක්වා හිටපු ජවිපේ ක්‍රියාකාරිකයෙක්. ලයියයි මම අවුරුදු 50කට වඩා කාලයක් දන්නවා. ඒ වගේම විශේෂයෙන් 83 පක්ෂ තහනමෙන් පස්සේ මාස 6ක් ඉතා සමීප ලෙස අසුරු කරපු ඔහු මට ලයනල් සහෝදරයා. එහෙම නැත්නම් බෝපගේ සහෝදරයා. අපිට කතා කරන්න ඒ අවුරුදු 50ක ඉතිහාසය ගැන පතරංග ජාතකයක් තරම් දේවල් තියෙනවා. ඒ වුණාට අද අපේ යොමුව වෙන්නේ අර මං කලින් කිව්වා වගේ වර්තමානයට අතිශයින් අදාළ වන නියංගය, ගම් වතුර, සෝදාපාලුව, මුහුදු කෑම, නායෑම සහ එදා ජවිපේ සහ ජවිපේ නායකයා මේ පිළිබඳ කළපු අනතුරු අඟවීම. බෝපගේ සහෝදරයා, ඔබට මතක ඇති එදා ඔබගේ කන් වලට වැටිච්ච වදන් ටික. මම ඒක හරියටම අකුරටම කියන්න ඕන නිසා කඩදාසියකට ගත්තා. එදා රෝහණ සහෝදරයා කතාව පටන් ගත්තේ ආදරණීය මව්වරණි පියවරුනි, සහෝදර සහෝදරයනි. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්ද උඩ රට අඩි 5000කට වඩා උස් සියලු වනාන්තර භූමි කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපා මහා විනාශයක් කරමින් ඉන්නවා. මේ විනාශය නැවැත්තුවේ නැත්නම් දශක 3-4ක් ඉදිරියට යද්දී නායයන්, සෝදාපාලුව, ජලගැලීම්, නියංගය ඇති වෙලා මහා ජන සංහාරයක් ඇති වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව සමතුලිතතාවය රැක ගැනීමට නම් අනිවාර්යයෙන් අඩි 5000ට වඩා උසින් පිහිටි සියලු භූමි වනගත කළ යුතුයි. රෝහණ සහෝදරයා තවදුරටත් කියනවා මෙහෙම. කළු සුද්දනි, මේ මරණාංශය දැන්වත් නවත්තපල්ලා. තොපියසේ නොකළහොත් එදාට මම ජීවතුන් අතර ඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්. නමුත් නායයන් වලින්, කඳු කඩා වැටීම් වලින් සිය ගණන් ජනයා මිය යාම වළක්වා ගැනීමට බැරි වෙනවා. එතනින් නවත්තන්නේ නැහැ. ජවිපේ පළවෙනි පන්තියේ මේ ගැන කතා කරනවා. පළවෙනි පන්තියෙන් පස්සේ දෙවෙනි කඳවුරු වල කතා කරනවා. ඒ ගැන ගැඹුරින් කතා කරනවා. එතකොට බොප්පගේ සහෝදරයා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ රෝහණ සහෝදර ජීවතුන් අතර නැහැ. ඔබත් මාත් අහම්බෙන් ජීවත් වෙනවා. ඔහු එදා පළ කර අනාවැකිය අපි අද ජීවමාන අත්විඳිනවා. අහම්බෙන් ඉතුරු වෙච්ච මිනිස්සු විදිහට අපිට සදාචාරාත්මක අයිතියක්, යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. මේ ඉතිහාසය අදට වර්තමානයට ගලප බද්ධ කරලා ඒ ගැන කතා කරන්න. මම ඔබට ආරාධනය කරේ ඒකයි, ඔබේ හෘද සාක්ෂිය අවදි කරන්න කියලා. ඔව්, මේ බොහොම ස්තුතියි මේ අතුල් සොන්තිපල සහෝදරයා. මහාචාර්යතුමා තමයි, නමුත් මම සහෝදරයා කියලා කියන්න කැමතියි. ඇත්තටම මේ අපි කතා කරන්නේ රෝහණ විජේවීර සහෝදරයයි ඊළඟට ව්‍යාපාරය ගැන කතා කරනකොට අවුරුදු 60කට විතර ඉස්සරලා කාලයක් ගැන. ඊට ඉස්සරලා මම හිතන්නේ මම දොස්තර වික්‍රමසිංහ සහෝදරයා කියන්නේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධතාවයෙන් පවත්වන වසර 75ක් ඒ කාලේ. එතකොට ඒ කාලේ තමයි ඇත්තටම ලංකාවේ මම හිතන්නේ ලෝකයේත් එක්ක සංසන්දනය කළොත් පළවෙනි වතාවට රටේ පාරිසරික ප්‍රශ්න කියන්නේ ඇතිවෙච්ච මේ කියන්නේ දැන් අපි ලෝකේ කතා කරනවානේ හරිත ව්‍යාපාර ගැන, ග්‍රීන් මූව්මන්ට්ස් හරියට තියෙනවානේ දැන්. නමුත් ඒ කාලේ මම දකින වැදගත්කම තමයි මෙච්චර අවුරුදු 75කට ඉස්සර වෙලා ඒ වගේ අදහස් ඉදිරිපත් කරන්න සමත් වෙච්ච ව්‍යාපාර ඒ කාලේ තිබුණා. එකක් ඒ කියන්නේ දැන් දැනට තියෙන මේ හරිත ව්‍යාපාර
එක පැත්තකින් ඒගොල්ලෝ ඒ හරිත ව්‍යාපාරයේ එක්තරා සීමාවන් තියෙනවා. ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඒව සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් නිසාද මේ හරිත ප්‍රශ්න ඇති වෙලා තියෙන එක ගැන කතා කරන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් එදා දොස්තර වික්‍රමසිංහ සහෝදරයා, රෝහණ සහෝදරයා, ජනතා විමුක්ති පෙරමුණ අපි සේරම කතා කළා මේ තියෙන අන්තර් සම්බන්ධතාවය. මේ ප්‍රශ්නේ අපි සමස්තයකට ඉඩ දක්වා. මේ කියන්නේ මේ හරිත ව්‍යාපාරයක් හැටියට මම හිතන්නේ ලෝකේ පළවෙනි වතාවට හරිත ව්‍යාපාරයක් හැටියට ලංකාවේ ඒ කරුණු ඉදිරිපත් කරන්න තරම් ඒ කණ්ඩායම ඒ කියන්නේ වමේ බුද්ධිමය පදනම උඩ ඒ ඉදිරිපත් කරපු දර්ශනය ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති රාමු ඒ ඉදිරිපත් කරපු අදටත් වළංගුයි ලංකාවේ ගත්තම. ලංකාවේ එදා ඒ අනාවැකි කිව්වා මෙන්න මේ විදිහට ගියොත් අපි විනාශයටපත් වෙනවා, නාය යනවා, ගම්වතුර එනවා, මේ පාංශු ඛාදනය ඇති වෙනවා, මුහුදු ඛාදනය වෙනවා, මේ සේරම කිව්වා එදා. ඉතින් අද ඒව සේරම වෙනවා. ඉතින් මම ඔබට පොඩ්ඩක් බාධා කරනවා. ඔබ කියන පොත ඉදිරි මග ඉදිරියෙන් ඉදිරියට කියලා මේ අලුතෙන් ගහපු වෙලුම මේකට අදාළ ඉදිරි මග ගැන තමයි ඔබ කියවන්නේ නැත්තේ. ඔව් ඒකත් එක්කම ඊළඟට තව පොතක් මුද්‍රණය කරලා ඔය වගේම මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ගල්ලේ අර්බුදය ගැන ගල්ලේ ව්‍යාපාරය ගැන සම්පූර්ණ විශ්ලේෂණයක් දොස්තර වික්‍රමසිංහ සහෝදරයා ඒ දවස්වල ඉදිරිපත් කළා තිබුණා. එතකොට මේ ඉදිරිපත් කරපු කරුණු හැබැයි කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරියට ගෙනිච්චේ නැහැ. ඒ කියන්නේ ඒක දොස්තර වික්‍රමසිංහ සහෝදරට විතරක් සීමා වෙච්ච දෙයක්. මම මතකයි මම පොඩි කාලේ මට මතක විදියට 8 පන්තිය වෙන්න ඇති. 8 පන්තිය නෙවෙයි ඇත්තට 5 පන්තිය වගේ දවස්වල මම සිද්ධාර්ථයට යන කාලේ මේ වැලිගම මම මේ කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම වලට යන දොස්තර වික්‍රමසිංහ සහෝදරගේ කතා අහන්න. එහෙමයි පීටර් කෙනමන් එහෙම කතා කරනවා යාගේ කතාවල් ඇවිල්ලා අර මේ ආර් පෙන්දාස මහත්තයා කතා කරන්නේ මේ නිකන් මිනිස්සු සතුටු කරන්න වේලු කරලා ඒ වගේ එකක්. නමුත් දොස්තර වික්‍රමසිංහ පැහැදිලි ලෙස ලංකාවේ මේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ගැන කතා කළා. ඒ ප්‍රතිපත්ති මාලාව තමයි ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි පන්තියේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වූ හැටි කියන පන්තියෙන් එක කොටසක් හැටියට ඉදිරිපත් කරන්නේ. ඒකේ පළල් විදියට අපි සාකච්ඡා කරේ නෑ මේ ප්‍රශ්නේ. නමුත් ඒකේ එක කොටසක්. ඒ කියන්නේ ආර්ථික අර්බුදය ඇති වෙන්නේ මොකක් හින්දාද මේ තත්ත්වයට බලපාපු හේතු මොනවද කියන එක විශ්ලේෂණය කිරීමේදී මේ කාරණා ඉදිරිපත් කරලා පැහැදිලි ලෙස. ඒකේ කියන්නේ මේ ලංකාවේ මොකද පාලක පැලැන්තිය හැටියට හිටපු ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි පෙරමුණේ නායකයෝ මේ අය ඒ කාලේ වරප්‍රසාද හිමි පන්තිවල වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා යම් දේවල් නොකර හිටියා. එහෙම එක කාරණයක් තමයි මේ වතුකරයට අතන තියපේ. ඒ කියන්නේ මම අපි කියන්නේ නැහැ ඒ දවස්වල කිව්වෙත් නැහැ අද කියන්නෙත් නැහැ මේ වතුකරේ සම්පූර්ණයෙන් අවශ්‍ය කරලා දාන්න ඕනේ කියලා. එහෙම එකක් නෙවෙයි කියන්නේ. අපි ඉදිරිපත් කරන අදහස තමයි වතුකරයේ නුසුදුසු ආකාරයට වැවිලි කර්මාන්තය ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි අපේ උමනාවෙන් ඇති කරපු මේ ආර්ථික මේ ව්‍යාපෘතියක් නෙවෙයිනේ. යථාර්ථීත යුගයේදී අප මත බලහත්කාරයෙන් පටවලා නවයතීත ආර්ථික ක්‍රමයක් ඇති කරා වෙළඳ වැවිලි ආර්ථිකයක්. ඒ වෙළඳ වැවිලි ආර්ථිකයෙන් තමයි අපි පටන් ගන්නෙ අපනයන ප්‍රවණතාවය. ඒ කියන්නේ අපනයනට යොමු වෙච්ච ආර්ථිකයක්. එතෙක් තිබුණේ අපේ රටේ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඒ මත පදනම් වෙලා එයින් අපනයනය කරන ආර්ථිකයක්. මේ පළවෙනි වතාවට තමයි එන්නේ අපනයනය මතම පදනම් වෙච්ච ආර්ථිකයක්. ඒක අද වෙනකන් අපි ගෙනියනවා. නොඑක ආකාරයේ නොඑක ස්වරූප ගන්නවා. 1977 ලොකු වෙනස් වීමක් වුණා කියනවා. නමුත් 1977 මම හිතන්නේ ඊටත් වඩා විශාල පරිමාණයෙන් අපේ ආර්ථිකය යොමු වුණා අපනයනය මත පදනම් වෙන්න. ඒක ඇත්තටම ලොකු අවදානමක් තියෙන මේ තත්ත්වයක්. ඒ කියන්නේ ලෝකයේ වෙනස් වෙන තත්ත්වයන් උඩ අපේ ආර්ථිකය වෙනස් වෙනවා. අපේ ආර්ථිකයට බලපානවා. මොකද දැන් අපි අද ගත්තොත් තියෙන තත්ත්වේ වෙළඳ වැවිලි වලින් අපිට ලැබෙන ආදායම උගම්ම අඩුයි. නමුත් අනිත් පැත්තෙන් ශ්‍රමය ඒ කියන්නේ මැද පෙරදිග සහ වෙනත් රටවල් වල ශ්‍රම වියදම් කරන අයගෙන් ලැබෙන ඒ තන්පතු එක පැත්තකින් ඊළඟට අනිත් පැත්තෙන් නිදහස් වෙන්න කලාප වගේ තැන්වල නිෂ්පාදනය කරන දේවල් පිටරට පටවල ඒ වයින් ලැබෙන ආදායම. මේකෙන් තමයි අපි විදේශ විනිමය සංචිත උපයෝග කරගන්නේ. ඒ විදේශ විනිමය සංචිත අනිත් එක මේ සංචාරක කර්මාන්තය. මේවා
අවදානමට ලක් වෙනවයි කියන්නේ යම්කිසි ලෝකයේ තීරණාත්මක අවස්ථා නාම දැන් උදාහරණයක් විදිහට යුක්‍රේන යුද්ධය ගත්තොත් යුක්‍රේන යුද්ධයට මේ වගේ දේවල් හුඟක් බලපෑවා. ඒ කියන්නේ ඒ රටේ දාහනේ විනාශ වුණා, සංචාරක කර්මාන්ත විනාශ වුණා, බල ශක්තිය මේක විනාශ වුණා. මේකෙන් මම ප්‍රධාන වශයෙන් අවධාරණය කරන අපි එදා ඉදිරිපත් කරපු අදහස් වල වැදගත්කම. ඒ කියන්නේ එදා ඒ අදහස් වල වැදගත්කම මොකද අපි කතා කළේ අපනයනය මත පදනම් වෙච්ච ආර්ථිකයකට වඩා ජාතියේ අවශ්‍යතා මත පදනම් වෙච්ච ආර්ථිකයක් ඒ මත අපනයනය ගොඩනැගෙන. අන්න ඒ විදිහ ආර්ථිකය. අදත් විය යුත්තේ ඒකයි. නමුත් අපි අද අවසනාවකට වගේ තවමත් අවධානය යොමු කරලා තියෙන්නේ අපනයනය පිළිබඳව අවධානය වැඩියෙන් යොමු කරලා. මම කියන්නේ අපනයනය එතෙන්ට එමු නැවත මම ඔබෙන් අහන්න ඉන්නේ මොකද්ද විසඳුම කියන එකත් එක්ක. හැබැයි දැන් ඔබ කිව්වනේ අර පළවෙනි පන්තියේ කොටසක් කරා හැබැයි මගේ මතකය හරිනම් පළවෙනි කඳවුරු දෙවෙනි කඳවුරු වලදී මේක වැඩිපුර සාකච්ඡා කරා. ඔව්. ඇත්තටම අපි දැන් මේ අපේ තිබුණන ඒක ශෛලියක් වැඩ ඉරීමේ අපි ඉස්සෙල්ලා ගිහිල්ලා මූලික සාකච්ඡාවක් කරනවා. මූලික සාකච්ඡාවේදී කවුරු හරි කෙනෙක් අපිට මුණ ගැහෙන පෞද්ගලික සම්බන්ධකමක් හෝ මිත්‍රයෙක් හෝ ඒ විදිහට එයාගේ තියෙන ප්‍රශ්නයක් මුල් කරගෙන තමයි අපි සාකච්ඡාව පටන් ගන්න. ඒක තමයි අපේ මූලික සාකච්ඡාවට පදනම් වෙන්නේ. නමුත් ඊට පස්සේ අපි පන්ති කරනකොට තවත් එයා කැමති නම් තවත් ඉදිරියට යන්න මේ අදහස් පිළිබඳව අපි පළවෙනි පන්තිය ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදය පැටි කියන ඉදිරිපත් කරනකොට මේ රටේ සමස්ත ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන මොන ආකාරයකටද කියන එක විග්‍රහ කරලා පෙන්නනවා. ඒ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කල යුත්තේ මොකක්ද කියලා පෙන්නනවා. අන්න එතෙන්දි තමයි අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. නමුත් මේ කරුණ ඊට වඩා බොහොම පළල් විදියට සාකච්ඡා කරනවා අධ්‍යාපන කඳවුරුවලදී. පළවෙනි අධ්‍යාපන කඳවුරේ එක්තරා ප්‍රමාණයකට දෙවෙනි අධ්‍යාපන කඳවුරේදී ඊට වැඩිය පළල් විදියට. මට මතකයි උදාහරණයක් ඇටියට මේක දොස්තර වික්‍රමසිංහ සහෝදරයාත් ඉදිරිපත් කරපු අදහස් ඊට වැඩිය මම හිතන්නේ පුළුල් ආකාරයේ මම හිතන්නේ අර සාකච්ඡා අපි කරනකොට ගිහිල්ලා මිනිස්සුත් එක්ක සාකච්ඡා කරනවා මේ දවස්වල හිටපු නොඑක් මේ බුද්ධිමතුන් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමේදී ඒ අයගේ අදහස් එක්ක ගැටිලා ඒ අදහස් තුලින් පෝෂණය වුණා. ඔව් ඒ අදහස් මත නොඑක ආකාරයේ මේ ප්‍රතිපත්ති සංශෝධනයක් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමක් සිද්ධ වුණා. දැන් උදාහරණයක් ඇටියට ලංකාවේ මං හිතන්නේ කඳුකරය ගත්තාම මූදු මට්ටමින් අඩි 1000 ඉඳලා 8000 දක්වා වගේ තියෙන පරතරයක් තියෙන්නේ. මේකෙන් අඩි 5000 ඉඳලා ඉහළට වවපු මේ වැවිලි ආර්ථිකය නිසා රටේ මේ තියෙන තත්ත්වයට රටේ ඉදිරි ගමනට හානි වෙනවා කියලා ඒක කොහොමද වෙනස් කරන්න කියන එක ගැන කතා කරා. එතකොට මොන මට්ටමේ ඉඳලාද අපි මේක වෙනස් කරන්න ඕන කඳු බෑවුම්. දැන් මම හිතන්නේ මේ අපි එදා කතා කරනකොට අංශක 30ට වඩා වැඩි කඳු බෑවුම් වල ඇති වෙන විනාශය. සෝදා පාළුව නිසා ඇති වෙන මේ ඊළඟට පස් ගිහිල්ලා ගම් වතුර මේ ගංගාවල එකතු වෙන එක. ඒ තුලින් ඊළඟට ගම් වතුර ගලන එක. ඒ ගම් වතුර ගිහිල්ලා මෝය කටවල වලින් ගිහිල්ලා එතන ඇති වෙලා මේ ඊළඟට ලුණු මේ ගොඩ ගහලා වගා කරන්න බැරි වෙන එක. වගා විනාශ වෙන එක, ඉඩම් හිඟය ඇති වෙන එක, මේ සේරම ප්‍රශ්න. මේවා අපි අධ්‍යාපන කඳවුරු වල බරපතල විදිහට සාකච්ඡා කරා. ඇත්තටම දෙවෙනි අධ්‍යාපන කඳවුරු වෙනකොට ඇත්තට සැලැස්මක් අපි රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව මේක තවදුරටත් සාකච්ඡා කරලා මම හිතන්නේ අපි සාකච්ඡා කරා කොහොමද තන පිටණිය ඇති කරන්නේ, සත්ත්ව පාලනය ඇති කරන්නේ, පළතුරු වගාවන් ඇති කරන්නේ. ඒ කියන්නේ සමහර දේවතවල දැන් කොටස් වහන්න සිද්ධ වෙනවා අපි බෑවුම් වල වගේ දේවල්. නමුත් ඒවා අපි මේ මට මතකයි මේ අවස්ථාවේ මම හිතන්නේ මතක් කරගන්න මම වෙතත් කිව්වා. ඒ කියන්නේ මම 71 අල්ලලා නුවර පොලිසියේ මාසයකට වඩා රඳවලා හිටියා. නුවර පොලිසියේ රඳවලා ඉන්න කාලේ ASP ෂණ්මුගම් මහත්මයා තමයි ඒ පරීක්ෂණ භාරව හිටියේ. එයා පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෙනෙක්. මට වැඩි අවුරුදු කිහිපයකට ඉස්සරලා හිටපු කෙනෙක්. ඉතින් එයා මට කිව්වා දවසක් මේ නුවර දිසාපතිවරයා කැමති කියලා මම මුණ ගැහෙන්න. ඉතින් මම කිව්වා ප්‍රශ්නයක් නැහැ මුණ ගැහිමු කියලා. ඉතින් අපි ASP ෂණ්මුගම්ගේ ඔෆිස් එකේම තමයි මුණ ගැහුනේ. එයා වාඩි වෙලා ඉතින් එයා කතා පටන් අරගෙන වැඩි වෙලා යන ඉස්සෙල්ලා කිව්වා
ඔයගොල්ලෝ හිතුවේ මේ තේ වතු ගලවලා මයියොක්ක හිටවලා මේ මයියොක්ක හිටවලා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා. ඉතින් සම්පූර්ණ වැරදි දෙයක්. මේක මං හිතන්නේ ඒ කාලේ ලංකා සමාජ පක්ෂයේ කොල්ලිනාත් සිල්වා සහෝදරයා කියපු කතාවල්. ඒ කියන්නේ බතල හිටවන්න හිටියා, අල බතල වගාවල් ඒවා තමයි කරන්න හිටියේ කියලා. මේක පිළිබඳ මම කියන්නේ දොස්තර වික්‍රමසිංහ සහෝදරයා කියන්නේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භකයෙක්. ඒ කාලේ 1930 ගණන් වල ඉදිරිපත් කරන දේවල් පිළිබඳව මේගොල්ලන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ කියන එකම ලැජ්ජාවට කාරණයක්. ඒ කියන්නේ මේක අපි ඉදිරිපත් කරා කියන්නේ අපි ඊට වැඩිය දියුණු කරලා ඊට වැඩිය සංවර්ධනය කරලා ඉදිරිපත් කරපු එක ඇත්ත. නමුත් මූලික අදහස මූලික සංකල්පය එන්නේ වාමාංශික ව්‍යාපාරයේ මුලින්. ඒක පිළිබඳව අපේ සමාජ පක්ෂයේ නායකයෝ දැනගෙන හිටියේ නැහැ කියන එක ඇත්තටම ලැජ්ජාවට කාරණයක්. නමුත් ඉතින් මම පොඩි දෙයක් අහන්න ඕනේ කියන එකත් එක්ක. එතකොට අද විතරක් නෙමෙයි. ඒ කියන්නේ එදා පන්ති පහ ගැන බොහොම අව탁සේරුවෙන් අවඥාවෙන් කතා කරනවා. හැබැයි ඔබ කියන දේ අනුව පැහැදිලි වෙන්නේ ඒකම හිස් ව්‍යායාමයක්වත් කජු කිරි කොල්ලන්ගේ යුටෝපියන් උත්සාහයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරින් සමාජය දැකලා විග්‍රහ කළා එදා පැවති විද්‍යාත්මක දැනුම ගෙනල්ලා ජනතාව සමග කියන්නේ භාවිතාව තුළ විශේෂඥයන් බවට පත් වෙලා ප්‍රශ්න වලට මුහුණ දීපු පොදු ජනතාවත් එක්ක කතා කරලා මහා දැවැන්ත බුද්ධිමය සංවාදයකට ගිය දෙයක් කියන එක තමයි මට තේරෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ? ඒක පැහැදිලිවම දැන් ඇත්තටම ඒ කාලේ ඔය අදහස් ඉදිරිපත් කිරීම මම හිතන්නේ අපිට අද බැලුවම ආපහු බලුවම අද සමාජයත් එක්ක සංසන්දනය කරලා බැලුවම ඒ කාලේ අපි බොහොම ඉස්සරහින් ඉඳලා තියෙනවා. පැහැදිලිව. අද දැන් මම ඕස්ට්‍රේලියාවේ උදාහරණයක් ඇරෙට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ අතත් සාකච්ඡා වෙනවා මේ ප්‍රශ්නේ. අපි කියමු ඉදම් සෑහෙන මේ වගාවල් වලට අර ඒකීය ස්වරූපයේ වගාවල් වලට යොමු කරලා මේ සම්පූර්ණ මේ යන්ත්‍රානුසාරයෙන් මේවා කරලා එක වගාවල් මේ තෙල් ගහලා මේවා කරලා ඊට පස්සේ ගම් වතුර නියඟේ ඊට පස්සේ මේ ගිනි ගන්නවා ඒක සේරම වෙනවා. නමුත් ඒකට හේතු මොකද්ද කියලා හොයන්නේ නැහැ. මොකද හේතු හොයන්න ගියොත් අර ඒවා හිමිකාරයෝ ඒවායින් වරප්‍රසාද ලබන අය ඒවා ඒ කට්ටියට යම් කිසි හානියක් සිද්ධ කරන්න ඒ හානිය ඇත්තටම මේ සංසන්දනය කරොත් රටේ සමස්තයක් හැටියට ජනතාවට රටට ඇති වෙන හානියත් එක්ක බැලුවොත් ඉතාම සුළු දෙයක්. දැන් මම මේක ආපහු ලංකාවට හැරෙව්වොත් ලංකාවේ වතුකරය සම්පූර්ණයෙන් වහන්න නෙමෙයිනේ අපි යෝජනා කරන්නේ. ලංකාවේ වතුකරයේ එක්තරා හානිදායක තත්ත්වයන් අවම කිරීම සඳහා කළ යුතු කොටස්. ඒකෙන් එතකොට සමහර අයගේ තේ වතු වලට තරමක් හානිදායක තත්ත්වයන් නැති වෙයි. සිද්ධ වෙයි. නමුත් ඒක රටේ අනාගතයත් එක්ක සංසන්දනය කරාම රටට ඇති වෙන ඉදිරි හානිය වළක්වා ගැනීම අතින් මේ බැලුවම ඒක ඒ තරම් ලොකු මේකක් නෙවෙයි. නමුත් ඒක කරන්න එක ආණ්ඩුවක්වත් කැමතිුනේ නැහැ. මට මතකයි එදා පැවතිච්ච එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඩඩ්ලි සේනානායක මහත්මයායි ජයජයවර්ධන මහත්මයාලගේ ආණ්ඩුව ඒගොල්ලෝ උවමනායෙන්ම මේක මගහැරියා. ඒ කාලේ සමහර මං හිතන්නේ ඇතැම් විශේෂඥයෝ ලංකාවට ආපු මට මතක විදියට ඔය ඉදිරිමගෙත් සඳහන් කරලා තියෙනවා. ඒ ආපු අය ඉදිරිපත් කරා අපි එදා ඉදිරිපත් කරපු ප්‍රශ්න ඒ ආකාරයටම මේක ඉස්සරහට මේ විදියට කියොත් රටේ ලොකු විනාශයක් ඇති වෙනවා, රටේ ගම් වතුර ඇති වෙනවා, නායම් ඇති වෙනවා, මේ විදියට ඉදිරිපත් කරලා ඒගොල්ලෝ කිව්වා මේක වෙනස් කරන්න ඕනේ කියලා. නමුත් ඒ එකකටවත් ඇඟි ගැහුවේ නැහැ. මොකද වතුකරේ වැවිලි වලින් ලැබෙන ආදායම මත තමයි ඒගොල්ලන්ගේ සියලුම පරප්‍රසාද රැකිලා තිබුණේ. ඒගොල්ලන්ගේ ජීවිතය ගැටගැහිලා තිබුණේ ඒකත් එක්ක. ඒක වෙනස් කරොත් ඒගොල්ලන්ට ඇති වෙන හානිය නිසා ඒගොල්ලෝ ඒවා ගැන බැලුවේ නැහැ කිසි දෙයක්. ඒක නිසා තමයි අද මේ ඇත්තටම මම මේ පුත්පත් සාකච්ඡා මේවලදී YouTube වලින් දැක්කා මේ ඒ ඇතිවෙත තියෙන හානිය. දැනට මම හිතන්නේ ලංකාවේ විශාල ප්‍රදේශයක ගම් වතුර තියෙනවා. නායන් එනවා. මේක බරපතල තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් ඇත්තටම මීට වැඩිය මේ මම හිතන්නේ ආණ්ඩුවල අවධානය යොමු යුතුයි. මම ඔබෙන් අහන්නේ එදා පන්ති පහ අදට අවුරුදු 50ක් 60ක්. ලෝකේ විද්‍යාත්මක දැනුම හරහා දැවැන්ත ලෙස ඉස්සරහට ගිහින් තියෙනවා. ඒ සංවර්ධනය තුළ මේ ප්‍රශ්නය තවත් ගැඹුරින් බලන්න විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒතර මම දන්නවා එදා ගත්තාම දැන් මම පන්ති පහ ගැන කතා කරනකොට කතා කරන්නේ ඔබ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්, මම ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. අපි පරිේශන හරහා ඒවා කරපු තත්ත්වයක් එක්ක සංසන්දනය කරනකොට එදා ඇත්තටම දැවැන්ත පරිමාණයෙන් පරිේශනාත්මකව තමයි සමාජ දෘෂ්ටි කෝණයෙන් මේක බලලා තියෙන්නේ. එතකොට අද
ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තියෙනවා කියලා තමයි මම කියන්නේ. මම ඒක බොහොම පැහැදිලිව කියනවා ජවිපේ ආණ්ඩුවක් තමයි තියෙන්නේ මේ. ඒකේ බහුජන පක්ෂ ජාතික ජන බලවේගය පුළුල් පදනමක් අවුරුදු 60ක 70ක ඔබ ඇතුළු ජීවිත දීපු 71 පසු කාලෙක ඒවයි නිෂේධනීය දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒකේ දිගුවක් මේ. එහෙම ආණ්ඩුවක් තියෙන තත්ත්වය තුළ ඒ ඉතිහාසයත් එක්ක සාපේක්ෂව නූතන ලෝකයේ සංවර්ධනය වෙලා තියෙන විද්‍යාත්මක තාක්ෂණ දැනුමත් එක්ක ඔබ යෝජනා කරන්නේ මොකක්ද වර්තමාන ආණ්ඩුවට කළ යුතුයි කියලා? මෙහෙමයි. දැන් ඇත්තටම මේ මම ඕක සම්බන්ධයෙන් මේ ඕස්ට්‍රේලියාවේ දෙකුත් ගැන කතා කරනවට මතකයි 1990 ගණන් වල මම ගියා නේචර් සයන්ස් කොන්ෆරන්ස් එකකට නිව්කාසල් වල ඕස්ට්‍රේලියාවේ තිබිච්ච මම මගේ වැඩපොලේ මාව යවුවේ. එතෙන්දී ඇවිල්ලා හිටියා ඕස්ට්‍රේලියාවේ ඉන්න හොඳම භූගෝලීය පිළිබඳ විශේෂඥ භූ විද්‍යාඥ මම හිතන්නේ කියන නම මට හරියට සිංහලෙන් එන්නේ නැහැ. නමුත් ඊළඟට මේ රටේ මේ එන්වයරන්මන්ටල් මේ පාරිසරික පිළිබඳ විශේෂඥයෝ මේගොල්ලෝ ඇවිල්ලා හිටියා. මට මේ එතෙන්දී ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රශ්න කතා වුණා මේ ඕස්ට්‍රේලියාවේ බලපාන මේ ප්‍රශ්න පිළිබඳව කතා වෙනකොට මට මම නලියම ගත්ත ලංකාවේ ප්‍රශ්නේ මතු කරන්න ඕන මෙතන අහන්න කියලා. මොකද අර මට මතක් වුණා මේ නුවර දිසාපතිවරයා මතු කරපු ප්‍රශ්නේ. ඉතින් මම නැගිටලා ඇහුවා මේ මොකද දිසාපතිවරයා තියපු තව දෙයක් තමයි මේ වතුකරේ හෙලිකිරීම තුලින් කිසිම හානියක් ඇති වෙන්නේ නැහැ කියලා. ලැබෙන ආදායමක් මිසක් කියලා. ඉතින් මම මේ ප්‍රශ්නේ ඇහුවා මේ ඕස්ට්‍රේලියාවේ විශේෂඥයින්ගෙන් මේ විදිහේ ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා මේකට ඔබ හිතනවාද මේ කඳුකරේ එලිකිරීම බලපාලා තියෙනවා කියලා. ඒගොල්ලෝ කිව්වා පැහැදිලි ලෙසම ඒ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරේ නැත්නම් මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ රට එන්නෙම නරක තත්වයකට යනවා කියලා. දැන් මේ ඔබ ඉදිරිපත් කරපු අදහස ඇත්තටම මම සැතම් වෙලාවට මම ජාතික ජන බලවේගයේ ජනසංයුක්ත පෙරමුණේ ආණ්ඩුව පිළිබඳව යම්කිසි ආකාරයක නිර්මාණාත්මක විවේචනයේ යෙදෙනවා. නමුත් ඒකෙන් මම අදහස් කරන්නේ මේ ආණ්ඩුව මේ ඉවත් කරන්න ඕනේ කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. මේ ආණ්ඩුව අපි ඉදිරියට ගෑ යුතුයි යම්කිසි ආකාරයකින් මේකේ තියෙන අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන්න යා යුතුයි කියන එක අදහස් කරන්නේ. දැන් මම හිතන්නේ එක ප්‍රශ්නයක් තමයි මේ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න බොහෝ දෙනෙක් එතන ඉන්න පැරණි සමාජිකයෝ 71 සහභාගී වෙච්ච අයත් ඉන්නවා මම හිතන්නේ සමහරෙක් 88 89 කාලේ හිටපු අයත් ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් මේ ව්‍යාපාරයට එකතු වෙන්නේ 83න් පස්සේ 88 89න් පස්සේ වගේ කාලේ. මේ අයට මේ කියන්නේ මම හිතන්නේ ඒ අර අපි හිටපු කාලේ ඒ කරපු අධ්‍යයනයන් පිළිබඳව අපි ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව ඒ තියෙන අදහස් වල මම හිතන්නේ එක්තරා ආකාරයක අඩුපාඩුවක් මම හිතන්නේ තියෙනවා අඩුවක් තියෙනවා. මේ අඩුව සපුරන්න ඕනේ. මේක මම නිෂේධාත්මක විදිහට නෙමෙයි බලන්නේ. මොකද ඒ පිළිබඳ අදහස් අධ්‍යයනය කරලා ඒවා පිළිබඳ දැනුවත් වෙලා ඒවා පිළිබඳව දැන් අද ගත්තම ලෝකේ අපි දැන් මම වෙන තැන්වල කතා කරලා තියෙනවා දැන් ලෝකේ යන්නේ ඉන්ඩස්ට්‍රි 4 ඉන්ඩස්ට්‍රි 5 කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි 4 එක මානව සම්පත් එක්ක සම්බන්ධ කරලා කොහොමද ඉස්සරහට යන්නේ කියන එක මේ දියුණුව මේ R&D innovation ඒ දියුණුව කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. එතකොට මේ අලුත් තත්ත්වයට මොකද මම දන්නවා මේ අලුත් ආණ්ඩුව නොයෙක් විදිහේ විශේෂඥයෝ ගෙනල්ලා ඩිජිටල් කරණය පිළිබඳව එතකොට ප්‍රවාහන කටයුතු පිළිබඳව නොයෙක් විදිහේ හොඳ වැඩ කරනවා යහපත් දේවල් කරනවා. නමුත් මේ ප්‍රශ්නේ මම කියන්නේ රටේ දැන් මෙතන අපි බලනවා මෙන්න මේ ප්‍රශ්නේ බොහොම වැදගත් එකක්. ආණ්ඩු බොහෝ වෙලාවට කරන්නේ ප්‍රශ්නවලට විසඳුම් හොයනකොට සාකල්‍ය විසඳුම් නෙවෙයි සමස්තාකාරයේ විසඳුම් නෙවෙයි ඒවායේ කොටස් වලට විසඳුම් හොයනවා. ඒවා නිකන් පැලස්තර වගේ. මොකද ඒ සමස්ත ප්‍රශ්නේ මේ හරියට ආමන්ත්‍රණය කරේ නැත්නම් අර කොටසට ආමන්ත්‍රණය කරපු ඒ තරම් කල්පවත්ගෙන යන්න බෑ. ඒක මං හිතන්නේ ඒක මේ න්‍යාමයක් වගේ. මං හිතන්නේ ඒක මේ නෙවෙයි. එතකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් piecemeal solutions නෙවෙයි අපි holistic solutions වලට යන්න ඕනේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තියෙන මේ වගේ දෙයක්. අතන ගම් අතර ගානක් නම් ගිහිල්ලා මොකක් හරි කරනවා.
ගංග අතර ගලනවා නම් එක්කෝ මේ ගඟ දිගේ මේ අයිනේ මොනවා හරි ගහලා બ્લોක් කරන වතුර පාර බයින්න. එහෙම නැත්නම් මේ න්‍යායයන් එනවා නම් ඒකට මොනවා හරි පැච් එකක් දානවා කොහේ හරි ගිහිල්ලා. මේ වගේ දේවල් තමයි කරන්නේ. නමුත් රටේ මේ ප්‍රශ්නෙට මුල් වෙච්ච සමස්ත හේතුව මොකක්ද කියලා ඒ පිළිබඳව මුළුල් විග්‍රහයක් කරලා ඒ හේතු අධ්‍යයනය කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කර ගන්න ඕන. ඒක ඇත්තටම ඒ දවස්වල අපි ඉදිරිපත් කළා. දැන් එදා කරපු දේ ඒ ආකාරයෙන්ම කරන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. මොකද එදාට වැඩිය අර මේ සහෝදරයෙක් විදිහට ලෝකේ දියුණු. ලෝකේ දැන් එදා කාලේ අපි දැක්කේ නෑ මොනවද මේ බොහෝ දේවල් සමහරලාට ඒ කාලේ කරන්න බැරි දේවල් අද විද්‍යාවෙන් කරනවා. විද්‍යාත්මක දියුණුවත් එක්ක. එතකොට රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි උදාහරණයක් හැටියට ගත්තොත් තේ වතු කරේ වුණත් රබර් බගාය වුණත් වී වගාය වුණත් මේ තියෙන ඉඩම් ප්‍රමාණය ගත්තම ඒ සීමිත ඉඩම් ප්‍රමාණයේ ඵලදායීතාවය වැඩි කරගන්න කරන වැඩ කොටස බොහොම අඩුයි. ඒවා වැඩි කරගන්න අපි කටයුතු කරන්න. මේකත් ඒ ප්‍රශ්නයේ කොටසක්. මොකද සෝදා පාළුව වැඩි වෙන්න ඵලදායීතාවය අඩු වෙනවා. ඊළඟට මේ ගම් වතුර ගනලා ඉඩම් ප්‍රමාණය විනාශ වෙනකොට තියෙන ඉඩම් ප්‍රමාණය වගා කරන්න පුළුවන් ඉඩම් ප්‍රමාණය සීමා වෙනවා. එතකොට මේ ප්‍රශ්නය සමස්තයක් හැටියට දැකලා මේක පිළිබඳව යම්කිසි ආකාරයේ ඉදිරි දැක්මක් උඩ ප්‍රතිපත්ති රාමුවක් සකස් කරලා මේක උපාය මාර්ගික විදියට ආමන්ත්‍රණය කිරීම සඳහා ආණ්ඩුව මේකට මේ පත් කරන්න ඕන යම්කිසි ආකාරයක බලගත් කමිටුවක් බලවත් කමිටුවක් මේක අධ්‍යයනය කරන්න ඕන. ඒ අධ්‍යයනය කිරීම සඳහා මම ඒක පිළිබඳව තවත් එකක් කියන්නම්. මට ඉදිරි මගෙන් ඔය මේ කල්පනා වෙන දෙයක් මේ ඉදිරි මගේ ඒ දවස්වල ඔය ලෝක බැංකු විශේෂඥයෝ වගේ කට්ටිය ඉදිරිපත් කරාම යම් අදහස් මේ පිළිබඳව ලංකාවේ හිටියා නොයෙක් බුද්ධිමත්තු ඒකට විරුද්ධව කතා කරා. මේක මම කියන්නේ මේ කමිටුව කියන එක නිකන් විශේෂඥයෝ ටික දෙනෙක් නිකන් එකතු කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ උන්නතිය පිළිබඳව උනන්දුවක් තියෙන යම් කිසි ආකාරයක යම් දේවල් කරන්න අනිකුත් බලපෑම් නිසා මැලි වෙන්නේ නැති පැහැදිලිව අදහස් ඉදිරිපත් කරන්නේ නැති ඒ වගේ කණ්ඩායමකින් සමන්විත බලවත් කමිටුවක් පත් කරලා ඒකෙන් අධ්‍යයනයක් කරලා ඒකෙන් ඉදිරිපත් කරන අදහස් සැලකිල්ලට යොමු කරලා අවධානයට යොමු කරලා දැඩි වශයෙන් ඒක ක්‍රියාත්මක කරන්න ඉස්සරහට ගෙනියන්න ආණ්ඩුව ඉදිරිපත් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මම ඔබ කියන කතාවත් එක්ක සම්පූර්ණයෙන් එකඟයි. එහෙම ප්‍රබල කමිටුවක් පත් කරන්න පුළුවන් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නොයෙක් ආකාරයේ විශේෂඥවරු ඉන්නවා, පරිශන කරපු පරිසරවේදීන් ඉන්නවා, භූගෝලීය විද්‍යාව පිළිබඳ දන්නා ඉන්නවා, පාංශු විද්‍යාව පිළිබඳ දන්නා ඉන්නවා. එහෙම අයගෙන් ප්‍රබල සංචිතයක් හදලා ඒ ඔය ඔබ කියන විදිහේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යන්න සාකච්ඡාවක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා විදේශගත ලාංකික විද්වතුන් ඉන්න මේ ශාස්ත්‍රයන්ගේ විශේෂඥයන් ලෝකේ පුරාම විදේශගත කිව්වහම මම මේකෙන් අදහස් කරන්නේ ගත විදේශීය වුණාට හිත මේ බිමේ රැඳිච්ච මිනිස්සු. මොකද සමහර අය ඉන්න මේ බිමේ ගතින් රැඳුනට ඒගොල්ලන්ගේ හිත මේ රටේ නෑ. එහෙම අය ගැන නෙමෙයි මම කල්පනා කරන්නේ. එහෙම කණ්ඩායමක් එක්ක මේ කටයුත්ත කරන්න පුළුවන් කියන විශ්වාසයක් මට තියෙනවා. මම ඔබට ඉස්තාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද අපි කියනවා ඉන්ස්ටිටියුෂනල් මෙමරි ආයතනික මතකය. මේ ව්‍යාපාරය ඇතුලේ අවුරුදු 60ක මතකයක් ඔබට තියෙනවා. අන්නේ මතකයත් එක්ක ඔබ වගේ අයට, අහම්බෙන් ඉතුරු වෙච්ච අපි වගේ අයට ඒ මතකය සමාජගත කරන්න, ජනතාවත් එක්ක බෙදා හදා ගන්න, ඊළඟට අලුත් පරම්පරාවත් එක්ක ඒ ජවිපේ ඉතිහාසයේ තිබිච්ච ගැඹුරින් සමාජය දිහා බලන తত্ত্বය ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. එතෙන්දී සමහර විට යම් අයට සාධනීය විවේචන තියෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. එකයි කීයද ඔබ කියන ගානක් කියන එක නෙමෙයි පක්ෂපාතිත්වය කියන්නේ. විවේචනාත්මකව අඩුපාඩු තියෙන තැන් පෙන්වන එක සර්දාවෙන්. ඒ වගේම මොකද ඒකට හේතුව තමයි මට මතකයි ඔබ උතුරේ වැඩ කරා, උතුර නැගෙනහිර ජවිපෙට දිනා ගන්න. එදා අපි ඒකට අපොහසත් වුණාට මේ වෙනකොට උතුර නැගෙනහිර ඇතුරු කඳුකරේ ඇතුරු
3න් 2ක ජනබලයක් ලැබිලා තියෙන මේ ආණ්ඩුවට. ඒතකොට ඒ ජනබලය රකින්න එක ගැන ආණ්ඩුවට බරපතල වගකීමක් යුතුකමක් තියෙනවා. හැබැයි ඒ ජනමතය වෙනුවෙන් පෙනී හිටින්න ඒ රාජ්‍ය තන්ත්‍රයට එළියෙන් එන්න, ජවිපෙට එළියෙන් එන්න උදවියට වුණත් ඒ ඉතිහාසයට සම්බන්ධ අයට සදාචාරාත්මක යුතුකමක් වගකීමක් තියෙනවා. ඉතින් ඒකෙන් මං හිතන්නේ නැහැ ඒ කරන දේ කමක් නැහැ. මොකද පුද්ගල විවිධත්වයන් තියෙන්න පුළුවන්, වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද මම මේක මෙහෙම කියන්නේ මට මතකයි 83 පක්ෂ තහනමෙන් පස්සේ ඔබ ලේකම් කමෙන් ඉවත් උනයින් පස්සෙත් ජවිපේ නැවත නීති අනුකූල දේශපාලනට ගේන්න ඒ තහනම් ඉවත් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ජයවර්ධන ජනාධිපතිවරයා හම්බ වෙච්ච බවත් මම හොඳින් දන්නවනේ. ඉතින් ඒක නිසා ඒ ඉතිහාසය ආරක්ෂා කරන්න, ඒ ඉතිහාසය වෙනුවෙන් පෙනී හිටින්න, ඒ ඉතිහාසයේ සාධනීය තැන් එළියට ගේන කටයුතු කරන්න. මොකද දැන් මේ වෙනකොට සමහරු ඉතිහාසය නිර්මාණය කරමින් පවතිනවා. එතනින් මෙතනින් කෑලි අහුලන් කතා කරන ඒවා ඒක එහෙම වෙන්න දෙන්න බෑ. ඔබ දන්නවා මම දන්නවා 71 දේශපාලන මණ්ඩලයේ හිටපු උපාලි රන්දනය ජීවතුන් අතර ඉන්නවා. 83 තහනම වෙනකන් ජවිපේ දේශපාලන මණ්ඩලයේ හිටපු පොඩි රත්න ඉන්නවා. ඒ වගේම ජවිපේ මධ්‍යම කාරක සභාවේ ඒ කාලේ ඉඳලා ඉතුරු වෙච්ච අය ඉන්න ලයනල් ෆර්නෑන්ඩෝ වගේ අය. ඒ වගේ ඒ ඉන්න සියලු දෙනාත් එක්කම කතා කරලා ඒ ඉතිහාස අත්දැකීම් වර්තමාන પરම්පරාවත් එක්ක බෙදා හදා ගන්න මේ ගත්ත වෑයම මේක මෙතනින් අපි නවත්තන්න නැතුව අපි මේ සියලු දෙනා හරහා මේ වගේ සංවේදී ප්‍රශ්න ඒ දිහා ජවිපේ බලපු හැටි ඒ වෙනුවෙන් කැප වෙච්ච හැටි ගැන කතා කරන ඉස්සරහටත් වැඩ කරමු කියලා නැවත වතාවක් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳ ස්තුතියි. දැඩි සහෝදරත්වයෙන් මම නවතිනවා නැවත හම්බ වෙයි.